හාමුදුරුවෝ ආනන්ද තෙරුන් වහන්සේට කිව්වේ ආනන්ද මේ මල් සුවඳ මේවා නෙවෙයි මට කරන්න ඕන පූජාව. මම යමක් දේශනා කළා. ඒ දේශනා කරපු දේ පුරුදු කරන්න, හිත හදාගන්න. ඒ හිත හදා ගැනීමයි මට කරන පූජාව කියලා තමයි බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දේශනා කරන්නේ. උන්වහන්සේලා මේ මිනිස්සු රවට්ටලා මිනිස්සුන්ගේ දේවල් කඩා ගන්න ආමිෂ පූජාවල් ලෑස්ති කරන්නේ නැහැ. උන්වහන්සේලා මිනිස්සු රවට්ටලා මිනිස්සුන්ගේ දේවල් හූර ගන්න ධාතු වන්දනාවල් ලෑස්ති කරන්නේ නැහැ. උන්වහන්සේලා මිනිස්සුන්ට ඇත්ත කියනවා. දැන් අපි මිනිස්සුන්ට ඇත්ත කියනවා. මේ ඇත්ත විවේචනයට ලක් වෙනවා. මටත් ওই පූජාවල් හොඳට කරන්න පුළුවන්. මම ওই පූජා බිස්නස් දන්නේ නැතුව නෙමෙයි. නමුත් අපි ඒක කරන්නේ නැහැ. මොකද අපි දන්නවා මේක කළොත් මේ සමාජයම අපේ පස්සෙන් එනවා. වැල නොකැඩී එනවා. දහස් ගාණක් එනවා. ලක්ෂ ගාණක් එනවා. නමුත් ඒ මිනිස්සු එක එකක් ඔළුව සුද්ධ කරගන්නේ නැහැ. ඒ මිනිස්සු හිත හදාගන්නේ. තව තවත් මේ පූජාවල් වලටම ගිලා බහැලා මිනිස්සුගේ ජීවිත විනාශ කරගන්නෝ කිසිම ආධ්‍යාත්මීය දියුණුවකට මේ මිනිස්සුපත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි මේ පූජාවල් ප්‍රතික්ෂේප කරන්නේ.